හෙලෝ යාළුවනේ මට මදර්ස් ඩේ එකට හරි බිසි වුණා. මම පන්සලට ගියා. ඉතින් මගේ තව චර්ච් එකේ මගේ තියෙන වැඩ තිබුණා. ඉතින් ඒ නිසා මට ඊයේ වීඩියෝ එකක් කරන්න බැරිුණා. දැන් හැපි මදර්ස් ඩේ එකට අද මම කරන්නේ. මේ තමයි ඉන්නේ මගේ කිරි පැංචයි දෙන්න. හරියට මේ පුතාගේ අවුරුද්දේ බර්ත්ඩේ එක දවසේ මේ ගත්ත එකක්. මේ අපි කිරි කෙල්ල බලන්නකෝ ඉන්න විස්මෝක් කරපු ගාව ඇදලා ලොක්කි වගේ. අම්මට අප්පච්චිටයි හරිම ඉතින් ආදරේ. අපේ අම්මා කවදාවත් ඔහොම අල්ලගෙන ඉන්නවා තමයි තියෙන්නේ. ෆොටෝ එකකට කියලා නැහැ. අර පුදුම බැඳීමක් තියෙන්නේ. ඉතින් අද මගේ දුව දොස්තර නෝනා කෙනෙක්. අම්මා නැති වෙනකොට කිව්වේ ඒකයි චූටා ඔයා කවදා හරි දොස්තර නෝනා කෙනෙක් වෙලා හොඳට වැඩ කරන්න පුතේ කියලා. මේ බර්ත්ඩේ එකට කෝචි ට්‍රේන් කියන ඉතින් කෝචි එකක් තමයි ඒක හදලා දීලා තියෙන්නේ. හරි ඊගාව එක මේ මගෙත් එක්ක අපි වාහනේ ගත්තාම මේ ඔක්ලන්ඩ් සිටි ටොයෝටා එකෙන් තමයි වාහනේ ගන්නෙ. වාහන ගත්තාම ෆොටෝ ෂූට් එකක් දෙනවා. ඒ කොවිඩ් කාලේ අපි කොවිඩ් වලට ඉස්සරින් ගත්තේ වාහනේ. ඊට පස්සේ අපිට ඒකේ ෆොටෝ ෂූට් එකට හම්බුනේ කොවිඩ් ඉවර වෙනවත් එක්කම තමයි අපි ගිහලා මේ ෆොටෝ ෂූට් එක මයිරංගි බීච් එකේ කරේ. මේ ඉන්නේ මගේ ලොකි දැන් ෆොටෝස් වලට ඉන්නේ ගොඩ කට්ටිය කියනවා ෆොටෝස් දාන්න කියලා ෆොටෝස් වලට ඉන්නේ නැහැ. මේ අන්තිම ෆොටෝ එක මේ හිටියේ ඒක අතර ෆොටෝ ෂූට් එක හින්දා. ඉන්න මම තව ලස්සන ඒකෙම ගත්ත තව ලස්සන ෆොටෝ එකක්. මෙන්න මේක තමයි ඊට පස්සේ තියෙන්නේ. මේක ලොකු ෆොටෝ එකක්. මම ලංකාවට මේවා කර මොකද අපේ බාසුන් හෙලව හරි ආදරේ මේගොල්ලන්ට. අනේ මිස් වන්නකුත් චූටි මහත්තයා කියලා කියන්නේ ඒගොල්ලොනුත්. ඉතින් ඔන්න මේ ෆොටෝ දෙක විතරයි තියෙන්නේ. මේ දෙන්න ඉන්නේ නැහැ. Facebook දානවා කියලා බයිනවා මට. YouTube දානවායි කියලා. ඉතින් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ මගේ දුවගේ පුතාගේ වෙන වෙනම ගත්ත ෆොටෝ දෙන. මේ ෆොටෝ ෂූට් එකට ෆොටෝ වලට හිටියට පස්සේ ආයෙ හිටියේම නෑ දෙන්න. මට බයිනවා. පම්පෝරි කියවන්ට යනවා කියලා. රට හදන්න යනවා. ශ්‍රී ලංකා හදන්න යනවා කියලා. හරි ඕකේ. ඉතින් ඊයේ මම මදර්ස් ඩේ එකට ඊයේ සිල් ගන්න ගියාට පන්සිල් පද පහ විතරයි ගත්තේ. ඊට පස්සේ ගිහිල්ලා ඊයේ නෙල්සන් හොස්පිටල් එකේ වැඩ. ඊට පස්සේ ඊයේ ගිහින් එයාට අම්මා මං අරන් දෙනේවට ආසයි ඉතින්. ඊට පස්සේ එයාට අරන් දීලා මල්ලිටත් ඔක්කොම අඬවැයා කියන ඔක්කොම ටික අරන් දීලා දැන් මම තමයි ට්‍රීට් කරේ ඒගොල්ලෝ. කමක් නැහැ ඉතින් හැපි මදර්නේ මං දුන්නා ට්‍රීට්. හොඳයි එහෙනම් හැමෝටම ජය වේවා. ඔන්න දැන් මං හැමෝම කියන්නේ දාන්න වීඩියෝස් කියලා. වීඩියෝ වලට ඉන්නේ නැහැ. ඔන්න ඕක තමයි මගේ ගාව තියෙන රීසන්ට්ලි ෆොටෝ එක. 2020 කොවිඩ් ආවේ 20 අපි රීට්‍රීට් එක කරේ 2020 ගත්ත ෆොටෝ. ඊට පස්සේ ඉන්නේ ෆොටෝ වලට. හරි එහෙනම් ජය වේවා.